ඔයා පැය ගාණක් රිදිමරාගෙන පාඩම් කළත් විභාග ශාලාවට ගියාම ඔක්කොම අමතක වෙනවද? ගොඩක් දෙනෙක් හිතන්නේ Tamanට මතක ශක්තිය නැහැ කියලා. හැමෝටම තියෙන්නේ එක වගේ මොලයක්. ඒක මතක තියාගන්න. වෙනස තියෙන්නේ ඔයා එක පාවිච්චි කරන ක්‍රමයේ. අද මම ඔයාට කියලා දෙනවා ලෝකයේ දක්ෂතම සිසුන් සහ විද්‍යාඥයන් පාවිච්චි කරන පාඩම් කරන දේ මැරෙනකල් මතක තියාගන්න මනෝවිද්‍යාත්මක ක්‍රම පහක්. විශේෂයෙන්ම පස්වෙනි ක්‍රමය ඔයාගේ මුළු ඉගෙනීම් රටාවම වෙනස් කරයි. ඒ නිසා අවසානයේ වෙනකල් රැඳී ඉන්න. පළවෙනි ක්‍රමය තමයි ඇක්ටිව් රීකෝල් කියන්නේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ පොත දිහා බලාගෙන ඒක කීප සැරයක් කියවන එක. ඉතින් ඒක වැරදි. ඔයා කරන්න ඕනේ එක ඡේදයක් කියවලා ඉවර වෙලා පොත වහන එක. ඊට පස්සේ ඒ කියවපු ටික ඔයාගේ මතකෙන් ආයෙත් මතක් කරලා Tamanටම විස්තර කරගන්න. ඔයාගේ මොළයට ඒ තොරතුරු නිපදවන්න ඉඩ දෙන්න. එතකොට මොළය තේරුම් ගන්නවා මේක වැදගත් තොරතුරක් කියලා. අංක 2 කාලාන්තර පුනරීක්ෂණය. අපේ මොළේ හැදිලා තියෙන විදිහ අනුව අපි පාඩම් කරපු දේවල් දවසක් යනකොට 150කින් අමතක වෙනවා. මේක නවත්තන්න නම් ඔයා අද පාඩම් කළ දේ හෙටත් එකපාරක් බලන්න ඕනේ. ඊට පස්සේ දවස් 3කට පස්සේ බලන්න ඕනේ. ඊට පස්සේ සතියක් ගියාට පස්සේ බලන්න. මෙන්න මේ විදිහට කාලය වැඩි කරමින් නැවත නැවත බලනකොට ඒ තොරතුරු ඔයාගේ මයින්ඩ් එකේ ස්ථාවරම තැන්පත් වෙනවා. අංක 3 පේමන්ට් ක්‍රමය. තුන්වෙනි ක්‍රමය මාරම ප්‍රබලයි. මේක තමයි පේමන්ට් ටෙක්නික් කියන්නේ. මේකදී ඔයා ඉගෙන ගත්ත අමාරු විෂය කරුණක් අවුරුදු 10ක කුඩා දරුවෙකුට කියලා දෙනවා වගේ සරලව Tamanටම හයියෙන් විස්තර කරගන්න ඕනේ. ඔයාට ඒක සරලව කියන්න බැරි නම් ඒ කියන්නේ ඔයාට පාඩම් කරපු දේවල් තාම හරියට තේරෙලා නැහැ කියන එක. එතකොට ආයෙත් පොත බලලා තීරුම් ගන්න ඕනේ. ලෝක ප්‍රකට භෞතික විද්‍යාඥයෙක් වෙච්ච රිචඩ් ෆේමන් හැම දෙම ඉගෙන ගත්තේ මෙහෙමලු. හතරවෙනි ක්‍රමය තමයි මෙමරි පැලස්. මේකෙදි ඔයාට මතක තියාගන්න ඕනේ කරුණු ටික ඔයා හොඳටම දන්න ඔයාගේ නිවස වගේ තැනක තියෙන බඩු බාහිරාදියත් එක්ක සම්බන්ධ කරගන්න. උදාහරණයක් විදිහට ඉතිහාසයේ එන රජවරුන්ගේ නම් ටික ඔයාගේ සාලේ තියෙන සෝෆා එක, ටීවී එක සහ මේසෙ එක මනසින් යා කරන්න. විභාගෙදී ඔයාට ඒ රජවරුන්ගේ නම් මතක් වෙන්නේ හරියට ඔයාගේ ගෙදර ඇවිදිනවා වගේ හරිම ලේසියෙන්. ඉතින් මේ ගැන වැඩිදුර ඔයාට දැනගන්න ඕනේ නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අංක 5 විනාඩි 5 රීතිය. අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පාඩම් කරන්න පටන් ගන්න තියෙන කම්මැලිකම. එතකොට ඔයාගේ මනසට මෙහෙම කියන්න. මම මේ පොත විනාඩි 5ක් විතරක් බලනවා. එච්චරයි. ඔයා විනාඩි 5ක් පාඩම් කරන්න ගන්නකොට මොලේ ඒකට ફોකස් වෙනවා. ඊට පස්සේ ඔයාට පැය ගණනක් වුණත් මහන්සි නැතුව පාඩම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වැඩක් කරන්න ගන්නකොට දීර්ඝ වේලාවක් කරනවා කියලා හිතන්න එපා. විනාඩි 5ක් වගේ පොන්චි කාලයක් ඒ වැඩේ කරනවා කියලා හිතලා වැඩේ පටන් ගන්න. මේ ක්‍රම පහෙන් ඔයා අදම පාවිච්චි කරන්න පටන් ගන්නෙ මොන ක්‍රමයේද කියලා පල්ලෙහින් කමෙන්ට් කරන්න.